මම මේව කතා කරනකොට උඹට හරි අමාරුයි. උඹ හිමිච්ච වගේ ගේ ඇතුළට රිංගපන්. මට කවද්ද උඹ මුණුබුරුවගේ හිනාවක් දකින්න සලස්සන්නේ? පුතේ ඕනේ? ඉප්පේ? අපෝ ඉතින් මේවා මං කඩලා දෙන්න ඕනේව නෙමෙයි. මේව ඉතින් උඹට ඉතින් කෙල්ලෙක් ඕන කඩලා දෙන්න. කොහෙද ඉතින්? බඳින වයස වුණාට බඳින්න තාම අදහසක් ගන්න. පෝ මන් දන්නේ. උඹ ඉතින් හැම වෙලාවෙම මම්මක්කා හරි කියනකොට ඔළුව කහා හරි ඉස්සලා යන එක තමයි කරන්නේ. මොකෝ උඹ කියන්නේ? මං අර ලලිත නැන්දගේ කෙල්ලටවත් කතා කරලා බලන්නේ. හැබැයි ඒකේ කට නම් හොඳ නෑ ඒ තරම්. මම මේව කතා කරනකොට උඹට හරි අමාරුයි. උඹ හිමිච්ච වගේ ගේ ඇතුළට රිංගපන්. මට කවද්ද උඹ මුණුබුරුවගේ හිනාවක් දකින්න සලස්සන්නේ? ආන්න ඒක කියපන් මට. ඒ සුදු පුතේ. දැන් උඹ ඔය මං ගේන කටයුත්තට අකමැති වෙලා උඹ මහාන වෙන්නේ හිතාගෙන ඉන්නේ. උඹ දැන් ඔය සම්බු කොන්න සේසත සේරෝම මේ දඬු මොනරට වියදම් කරපන්. මේක සුද්ධ පවිත්‍ර කර කෙල්ලෙක් වගේ බලාගන්න. උඹට එච්චරනේ ඕන. ඒ බන් සුදු පුතේ. දැන් අර ලොකු තාත්තගේ මල්ලිත් බඳිනවයි කියලා අන්න කාඩ් එක දීලා ගියා. දැන් මේ පරම්පරාවේ ඉන්න සේරම පොඩි උන් ටික බැඳගෙන යනවා. උඹ ගෙදරට නාකි වෙනවා. උන් පුංචි උන් ගෙනත් දේවි උඹට මෙන්න මාමේ කියලා. අනේ බං අපේ පරම්පරාවට විල්ලැජ්ජ කරන්න එපා බං. උඹ 40 පැනලා එන බඳින්න හිතාගෙන ඉන්නේ. මොකෝ ඒ ටී-ෂර්ට් එකක් අර දාගෙන. ඒක නෙමෙයි බං. උඹගේ හිතේ ක්‍රෂ් එකක්වත් නැතේ. මං සෙට් කොල්ල දෙන්නම්. එහෙනම් කියහම් මට. බලහන්කෝ ඉතින්. උඹගේ මේ වැඩ හින්දා මට හිතේ නිදහසේ පණ යන්නවත් සිහි නැහැනෝ. බොලේ. මන්නම් ආස බං අර ස්කූටි පදින කෙල්ලොන්ට. ලේලිගෙන ආවට පස්සේ මටත් හැකනේ බයික් එකේ නගලා බ්‍රූම් බ්‍රූම් ගාලේ යන්න. සර්විස් කොල්ලනේ. ඔය කොහෙද යන්නේ? බෝල ගහන්න. අනේ ඉතින් බෝය වෙලට වෙලා පුංචි ආවොන්ට එක ටෙනිස් බෝලට තඩි බබා ඉඳපන්. මීහරකා. මේක සර්විස් කළා ඌ පයින් යනවා. යතුරු තිබුණා නම් මට ඩිංගිත්ත පදින තුව. බ්‍රූම් නංගි බං ඔය Facebook එකේ TikTok එකේ ළමයි නටෝ අපේ පරම්පරාවේ දැලි ගන්න බං හදන්නේ හොඳේ. මල්ලි කෝ නංගි නැත්තේ ගෙදරද? ඔය මොකද්ද ඔය වැලි ගොඩක් හදාගෙන කරන්නේ? හම්මෝ බස් හරි අමාරුයි. සරපු දෙකක් ගෙවිලානේ. අයියට පඩි හම්බුනේ නැහැ. නංගි නෑ ගෙදර? දරුවා පන්ති එක ගිහිලා. මන් දන්න නංගියද ගෙදර නැත්තේ කියලා. ඉතින් නංගි ඉන්න තැන ඔයත් එක කතා කරන්න බෑ නෝ. මම මේ සැකේට ඇහුවේ. ගේන්න දෙයක් තිබුණේ නැහැ බං. මම මේ කොකෝ ගෙඩියක් අඩන් ආවා. මේකත් මේ අපේ එක නෙමෙයි අල්ලපු ගෙදර. ඔන්න අල්ල ගන්න හොඳේ. මල්ලි මේ මං ඔයාලට දෙයක් කියන්න හිටියේ. මේ මට තමුසේ තනි කරගන්න වෙලාවක් හම්බුන්නේ නැහනේ. මොකක්ද දන්නව කාරණාව? නංගි බං ওই Facebook එකේ TikTok එකේ ළමයි නටෝ අපේ පරම්පරාවේ දැලි ගන්න බං හදන්නේ හොඳේ. එයා හිතන් ඉන්නේ උඹේ පුංචි අය රූකඩේ කියලා. ළමයි විතරක් නම් බැරිය. එයා තුන් නටන ඕන. උඹ ඇස් පියන්ද බං හැබැයි ඉන්නේ. මට නම් බං ওই මල විකාර පේන්න බෑ. අර පහුගිය දවසේ ඕවයිලා අර මේ පූල් එකක බහලා ඉවරලා නානේ වයි කනේ වයි බොනේ වයි අර දමලා තිබුණේ Facebook එකේ. අපෝ බං ඒක දැකලා ඉවරලා ගමේ උන් හැමතැනම එක එක කතා කිව්වා. මං නම් ඉතින් ඇහුන්නේ නැහැ වගේ ආව. දන්නෝනේ ඉතින් ගමේ ඉන්න අම්මන්ට ටිකගේ හැටි. අනික බන් ටච් ෆෝන් දුන්නම ගෑනු නරක් වෙනවා. මේ බලපන් මගේ ෆෝන් එක. මේ අවුරුදු 48ටම මම පාවිච්චි කරන්නේ මේ බටන් ෆෝන් එක. අනික ඕක කෝල් එකක් ගන්න තිබුණා මදිය. අම්මන් මට කිව්වා අපේ ගෙදර ආපු දවසක. තමුසගේ සාලි අනවශ්‍ය විදියට නංගි සෑහෙන වියදම් කරනවායි කියලා. වැඩකට නැති වැඩවලට මුළුනේ වියදම් කරන්නේ. අනේ ඉතින් මට මක්කටේ යෝවා. මම මේ උඹ පුංචි කාලේ ඉඳලා මේ අද්දකෙන් උස්මහත් කරලා ඉවර වෙලා උඹේ හොඳට තමයි මම මේ කියන්නේ. උඹ මාත් එක වැරදි ගන්නව එහෙම නෙමෙයි හොඳේ. ඒක නෙමෙයි බා. මං අර ගිය අවුරුද්දේ අවසානයේ උඹගෙන් අතමාරුවක් කරගත්තේ. මම මේක දීලා යන්න ආවේ. රුපියල් 15000. මට පරක් වෙනවා බා. මං යනවා හොඳේ. දැන් කපිලත් එනවා ඇති. මල්ලි මේ තමුසෙක් ගාව රුපියල් 30000ක් විතර නැතේ. සතියකින් විතර දෙන්න. මේකයි දුවේ හොඳේ. ඔහුගේ පෙරවැරදි වලටයි මගේ පෙරවැරදි වලටයි මං සමාව දෙන්න. අපි දෙන්න සාමදානෙන් ඉමු හොඳේ. ලෙලි මිතුලත් නෙලලා
දුවේ අන දැක්ක ගමන් ගෙට ගියානු. අනේ දුවේ අම්මේ අනේ අම්මේ මන් දන්නේ අම්මේ දුවේ කෝ පුතා වැඩට ගියයි? අනේ ඔහි තාම මාත් එක්ක තරහෙන් ඉන්නේ. මං අනේ මේ ආවේ ඔහිත් එක්ක සමාව අරගෙන සාමදානෙන් ඉන්නනෝ. එන්නකො ඩිංගව නැල් වතුර හේකුත් තරන් එන්නකෝ. දරුවෝ ඔහේ අහගෙන නෝ ඉන්නේනේ. අනේ ඉතින් ඔහේ මගේ ලේලි තමයි. ලේලි උනාට ඉතින් මං ඔහෙට දුවෙට්ට වගේ සලකන්න හිතාගෙන නොආවේ. ඔය ප්‍රශ්න මුකුත් නෑ දුවේ හොඳේ. ඔන්න 3 වේලටම කන්න උයන්න ඕන ඔහේ හොඳේ. ඔන්න මං ගෙදර ආවේ මට පුතා කතා කොල්ල කිව්වා ඔහේ සමාව ගන්නමයි කිව්වයි කියලා. මට ගෙදර එන්නේ කියලා. ඒකයි මං ආවේ. ඔහෙට කියන්න දුවේ මගේ දූට වැඩිය සතුටු උනේ මං එහෙ ගියාට බෑනනෝ. මට කිසි වැඩක් කරන්න දුන්නේ නැහැ හොඳේ. ඔහේ අහගෙන ඉන්නේ. ඇහෙන්නේ නැද්ද කුණුද මං කියන එක ටිකක් ඉස්සරහට ගන්න මුතු. දැන් මට හිතුණා ඔහේ පාළුවෙන් ඇත්තේ කියලා. සුදු පුතා කෝල් කරපු වෙලාවේ කිව්වනෝ ඔහේ නිකන් මේ අයිනක් ගහලා ඉන්න වෙයි කියලා. ඒකයි මම මේ ආවේ. ඔහෙට කියන්න දුවේ බෑනා. මං ගියේ හැටි ඕන්න ගියා කඩේ හොඳේ. ගිහිල්ලා මහා ලෝලු මල්ලක් අයිස් කිරින් දරුවයි මේවයි කිරිපැණික් ගෙනාවා. හොඳේ මට සෑහෙන්න සැලකිලි. මට තිබුණේ ඉතින් බොලේ කකුල් දෙක උඩ තියාගෙන ඉන්න විතරයි. කන්න බොන්න සීරෝම මගේ ළඟට ගෙනත් දෙනු. අපේ කී නෙමෙයි. අපේ කීට උයලා දෙන්නේ බෑනනෝ. මං කියන්නේ බොලේ එහෙම සැලකිල්ලක් හොඳේ. බෑන වැඩට ගිහින් එනෝ දරපලනෝ මට ඇඟ හොදන්නේ කියලා ඉර වතුර හට්ටිලිපේ තියනෝ. නානා අපකාර කෑම හදනෝ. බුදු අම්මේ මට අලුත් ඇඳුම් ගෙනත් දුන්නනෝ. මට කිව්වා අම්මේ කිසි වැඩක් ඔය කරන්න එපා. ඔහේ වයසේ ඔහේ බණ භාවනාවක් කරගෙන ඉන්නේ කියලා. කොහෙද අර ටෙලිවිෂන් එක දමාගෙන මං ඔන්න හොඳට කකුල් දෙක උඩ තියාගෙන අර මොකද්ද මේ මහගෙදර ගියානෝ. අන්න ඒක වැළුවා. ඒ වයින් කාරි නෑ ලේලි දුවේ. මං ඔන්න ඔහෙට සමාව දුන්න හොඳේ. ඔන්න ඉතින් අපි දෙන්න මෙන්න මෙහෙම මුගි විසුමකට එමු හොඳේ. මෙන්න මෙච්චරයි මං කියන්නේ. මං උදේට නැගිටිනකොට ඔහෙගේ අතු ගාලා මිදුල අතු ගාලා හොඳේ කන්නමක් හරි තම්බලා ඊට පස්සේ මට තේ ඩිංගාවක් කරලා ඔහේ මට කතා කරන්න. මං එතකොට නැගිටලා ඇවිල්ලා තේ බොන්න. ඊගාවට ඉතින් ඔහේ කොන්න වැඩක් කරගන්න. ඔහේ රෙදි හොදන වෙලාවට මං ඉතින් රෙදි කෑලි 2-3යි වඳින්නේ. ඔහේ යන්නේ එකත් හොදලා දාන්නකෝ. ලේලි දුවේ මං ඔහේගේ අම්මයි කියලා හිතාගෙන මං අර හවසට ලලිත නැන්දලයි ගෙදරයි අර මේ බිසෝ නැන්දලයි ගෙදරයි අර එහෙම හෙඩින්ගක් කරක් ගහලෙනකොට මට වතුර මුට්ටියක් රත් කොල්ල තිව්වා හොඳටම ඇති ඇඟ ඩිංගා හොදු ගන්න. අපිට ඉතින් එතකොට සතුටින් ඉන්න හැකි. සත්‍ය බොහෝම කටුකයි. ලේලි දුවේ මෙතර කල් අපි අතරේ තිබුණු ප්‍රශ්න මතක කොල්ලා අපි වෙනද වගේ සතුටින් සමාදානෙන් ඉමු හොඳේ. බුදුවම්මේ වලාමි මේ පැත්තේ හැම ගෙදරකටම සාරායින වලාමි. බුදුවම්මේ මේව දැකලා මගේ පෙසරුන් නගිනු. වලාමේ මෙහෙම නිකන් ඉන්න බෑ මේ ගෙවල් වලට වෙලා. ගෙදර මතක් වෙන. කොහෙද ඉතින්? ලේලිට දැනෙන්නත් එක සුමානියක් දෙක ඉඳලා ඕනේ යන්න. සුදු මන් ඩිංගා පාර වැත්තට ගිහිල්ලා එන්නම් හොඳේ. උඹ රැට කන්න මක්ක හරි තම්බල තියා. නැත්තම් බෑනට කියහන් ඔන්න කඩෙන් මක්ක හරි ගේන්නේ කියලා. හිත පළාත් වලට ආවහන් ඒ විදියට ඉන්න ඕන. අල්ලපු ගෙදරට ඩිංගක් එබිකන් ගොල්ල බ. වලා මේ අර මිදුලේ මහ පුටු සැටියක් තියලා තියෙනුනේ. අරව කොන්ක්‍රීට් වලින් එන්නදී හදලා තියෙන්නේ. මක්කට දැන් ඇත්තට අර පුටු සැටි තියලා තියෙන එළියේ. අපේ පැත්ත නම් අහම නැහැ. මේ පැත්තේ තියෙන ගෙවල් හැම එකටම සාරයි වගේ. බුදුවම්මේ යන්න අර ගෙදර කාර් දෙකක් නවත්තලා. වලා මේ අපේ බූරුවට නෝ බැරි උනේ. එක වාහනයක් අගගෙන එකක් බයිසිකල් කට්ට විතර. නාන්න වලාමේ. අනී වලාමේ විලි ලැජ්ජාවක් නැහැනු. අන්න අර කොළු අර කෙල්ල බදාගෙන මූණේ ඉඳිනු. හිප්පු
මේව ඉතින් අපි බලන් ඉන්නවයි කියලා උන් දන්නේ නැහැ නුනේ ඒකත් ඇත්ත. අපිට මක්කටේ යෝ. බලන් යනකොට අපේ බූරුවට විතරයි මක් කවන්නේ. අර සුසුගේ ගෙදරට නිතර එන යාළුවයි ගෙදරට ඩිංගා කිසිම එදිලා බලන්න. දකින්න කන්නන්න. ඒ වලාමි එහාටත් හොඳ සාරයිනු. ආන්න ඒ ලොරියක් එනෝනේ. මොකද්ද? වරාමේ කරන් බඩුද කොහෙද? අර ෆීඩ් එකක් එළියේ තියෙන පටවන් යන්න වෙන්නේ නැති. බුදුවම්මේ වලාමි. මේ පැත්තේ හැම ගෙදරකටම සාරයිනු වලාමි. බුදුවම්මේ මේව දැකලා මගේ පෙසරුන් නගිනු. පපුව ඩිංගරිතන. සුදු ඒ වලාකේ මේව දැක මට ඉන්නේ කින්නේ හැම ගෙදරකටම සාරයිනු. මොකද්ද කරන්නේ? පුතාගේ ඉඩම බැංකුවට තියලා කෙල්ලට මොකක් හරි හොඳ වාහනයක් අරන් දෙන්න. මෙහෙම මේ අපේ කෙල්ලට සෙකන්ඩ් වෙන්න දෙන්න බැහැනෝ. මුන්ට වඩා ඉහෙලින් ඉන්නවා. නැත්තම් මම මේ වටේ පිටේ ඉන්න කෙවල් ටිකට මම පොඩි වියක් කොල්ලා හරි අපේ කෙල්ලට වැඩි පාතට ඇදලා දාන්න. මුන් දන්නේ මගේ හැටි මන් දකුණේ ගෑනේ. මුන් දන්නේ මගේ හැටි මන් දකුණේ ගෑනේ. සුදු ගෑනු ගෙන්නනවා මදිවට මුන් මෙතන පද හදන්නේ නෝ. බෑන මගෙන් දැන් තමයි මේ පාඩමක් ඉගෙන ගන්න. අවන්තිරියා මම මේ උඹට හොඳ හිතින් කියන්නේ. උඹ මොකෝ මගේ කෙල්ලත් එක්ක රණ්ඩු වෙනවයි කියන්නේ දෑවැදි ගෙනාවේ නැතේ කියලා. උඹ දැනගන් මගේ එකකින් මම රාජකුමාරියෙක් වගේ තමයි බන්දල දෙන්න හැදුවේ. තෝ ගඟේ මුහුද පනිනවයි කියලා ඉවර වෙලා මගේ එකී පන්නගෙන ඇවිලි ඉවරලා දැන් උඹ දෑවැදි හොයනවා. උඹ කරුණාකරලා ලේසියෙන් උඹගේ ගේ ඉඩමයි ඔක්කොම මගේ කෙල්ලගේ නමට ලියන්න. මගේ එකී මුකුක් ගෙනාවේ නැති එක ඇත්ත. ඒ කියනකොට දාගෙන හිටියේ ක්‍රෝල් ගෝඩ් දෙකක් තමයි. හැබැයි උඹ දැනගන්න ඕනේ ඒකිට රත්තරන් වලින් පුරවන්න උඹ දැනගන්න ඕන ගෑණියෙක් ගෙනාවන. මගේ කීට උඹලා යම්මත් හැමදාම ඇවිල්ලි ඉවරලා අනුම්පද කියලා යනවලුනේ. මං ඒකත් බලා ගන්නවා උඹ දැනගනින් මං කාන්තියයි කියලා හොඳේ. උඹලා අම්මටත් මං හොඳ පාඩමක් උගන්වනවා උඹ දැනගනින් ඒක. මං උඹට ආයි මම මේ කියන්නේ මගේ එකී මං හොඳ දෑවැද්දක් දීලි ඉවර වෙලා හොඳ රාජකුමාරයෙකුට තට්ටු දෙකේ ගේකට මේ ගෑක් తీර කොල්ලෙකුට මං බඳලා දෙන්න හිටියේ. උඹ ඒකත් නැති කරා දැන් මගේ එකීට වචන කියලා අහුවෙන්න එපා උඹ දැනගනින් හොඳේ. උඹ දැනගනින් මං දකුණේ බෙන්තර ගගෙන් එහා පැත්තට ගෙනියන්න බෑ මොක එකක්. හැබැයි උඹ අරගෙන ගියා හොඳේ උඹ නරක ගෑණි කරගන්න එපා මම හොඳේ. උඹ නිකන් මේ අනම්මනම් ටෝක් දාගෙන ඉන්න එපා හොඳේ. මට එන පිරිවරක් ඉන්න උඹ දැනගන්න. අන්න ඒක. අපේ පරම්පරාවේ ඉන්න තරමක් ඉන්න පිරිමි. උඹ වගේ මේ නයිටි අඳින පිරිමියෙ නෙමෙයි. උඹ දැනගන් ඒක. උඹ අහුවෙන්න එපා ටවුන් එකේදී එහෙම හොඳේ. ආන්න එතන මං කියන්නේ. උඹ දැනගන් මගේ කෙල්ලට මොකක් හරි කියලා මං ආයේ කෙල්ල ගෙනියන්නේ. උඹ ඒකේ පන්නන් ඇවිල්ලි ඉවර වෙලා මට කරේ ලොකු උදව්වක්. ඒක වෙනම කතාවක්. මං ඒක අමතක කරන්නේ. හැබැයි උඹලා අම්මයි ලේස්ති වෙලා ඉඳපන් මේ ගේ ඉඩමයි ඔක්කොම මගේ එකේ ඉගෙනමට ලියන්න හොඳේ. මං ලෝය කෙනෙකුත් කතා කරන් එන්නම්කෝ. නැති වුණොත් අන්න එදාට තමයි උඹ මගේ හැටි දැනගන්නේ හොඳේ. පවන්තිරියෝ දෙකොන පුට්ටු කරගෙන ඉන්න ලෙස්තිය. ආනෙච්චර මං කියන්නේ. එදා පැනලා ආපු වෙලාවේ කෙල්ලගේ කරේ තිබිච්ච රත්තරන් මාලේ මං ගලවගෙන ගියා තමයි. හැබැයි උඹ දැනගන්න ඕනේ ඒ වෙනුවට කෙල්ලට මාලයක් දාලා තියන්න. මං ආයෙනකොට කෙල්ලේ කරේ මාලයක් තියෙනවා. අන්න එච්චරයි මං කියන්නේ උඹ දැනගන්. මං එච්චර හොඳ ගෑණියෙක් නෙමෙයි. මගේ කෙල්ලට වචන කියලා අහුවෙන්න එපා උඹ හොඳේ. ආනෙච්චරයි මං කියන්නේ. ගෑනු ගෙන්නනවා මදිවට මුන් මෙතන පද හදන්නේ නෝ. බෑන මගෙන් දැන් තමයි මේ පාඩමක් ඉගෙන ගන්න. ඉන්න තරම පිළිම්පුටු ඉන්නේ අපේ පරම්පරාවෙන. හැබැයි පිරිමි ඉන්නවයි. කමන්නේ. කුලියට හරි ගෙන්නව ගන්න බැරි. බුදු අම්මේ මගේ පෙරපින් පෑදිලා ඒකයි මට මේ වගේ බෑන පුතෙක් හම්බුනේ. බයික් එක තියෙන්නේ. සුදු අග්ගේ අප්පා බෑන පුතානෝ උහියද ගෙදරේ නෑ ඒ නැතන් මං අර බයික් එක තියෙනකොට දැනගත්ත ඔහේ ගෙදරේ ඉන්නේ කියලා. බුදු අම්මේ මගේ ඉහේ මලා පිපුණා වගේ બોලේ ඔහේ දැක්කහම මොකෝ બોලේ වැඩ නෑ
මේ මං ආවනෝ මේ සතියකට දෙකකට හොලා ගෙදර ඩිංගිත්තක් ඉඳලා යන්න. පොඩ්ඩයි ඉතින් වාසේ දේශෙත් වෙනස් කරන්න එපා. ඒක තැනම ඉන්න හොඳත් නැහැ නෝ. හම්මේ හරි අමාරුයි බොලේ. මේ රෙදි බෑග් එකකුත් උස්සගෙන නෝ ආවේ. සුමාන දෙකකට විතර. නෑ බොලේ ඔය පුටු ගන්න එපා. ඔය හොඳ පුටු එළියට ගන්න එපා. එපා. මම මෙතනින් වාඩි වෙන්න. මෙතන හොඳයි මට. අම්මේ. කියලා විදියකුගෙන හම්මේ බොලේ. මේ මම රෙදි ටික දාගන්නකොට ලේලි කෑ ගහilla එපයි අම්මේ දවසක් හිටියන් ඇතිය මේ එන්නේ වැඩි දවසක් ඉන්න එපයි කියලා. කොහෙද මං ඔන්න ඔහේ ඩිංගා රෙදි වැඩිපුර දමාගෙන ආවා. මාසයක් දෙකක් ඉන්න බැරිය. බෑන පුතේ. ඔහේ තාම මාත් එක තරහෙන් ඉන්නේ. අර එදා මං ඇවිල්ලා දොස් කියලා ගියයි කියලා. අනේ බොලේ මං ඒ වෙලාවේ අර ලේලිත් එක්ක පොඩි ප්‍රශ්නයක හිටියේ හොඳේ. ඒ ඉන්නකොට තමයි මේ අපේ එකී කෝල් එකක් දීලා කිව්වේ මෙන්න මට බනින්නවයි කියලා. ඒකයි මං අර බූරුවයි කිව්වට මං ඒ ආදරේට නොකියන්නේ. නැතු ඔහේ බූරුවේ නෙවෙයිනේ. දැන් නම් බොලේ මං ඉන්න හින්දා මං සුමානෙකට දෙහිකට ඉන්නේ හිතාගෙන ආවේ. ඔහේ දැන් නම් ඉතින් වැඩට ගිහින් ඉවරලා නාවත් කමන්නේ රැට. මං ඉන්නවනු කෙල්ලගේ පාළුවට. ඔහේ දැන් හිත නිදහසේ රස්සාවට යන්න. බෑන පුතේ. ඔහලයි අම්මටත් සුමානෙකට දෙහිකට මෙහෙ නෑවිල්ල හිටියට කමක් නැතේ කියන්නේ. ඕ සුදුගේ අම්ම ඇවිල්ලා ගියා. සුදු උඹ මේ කොල්ලුට බෑන්නට බලාපන් මේ වගේ බෑන පුතේ කාටවත් හම්බෙනවද කියලා. බුදු අම්මේ මගේ පෙරපින් පෑදිලා ඒකයි මට මේ වගේ බෑන පුතේ හම්බුනේ. බෑන පුතේ කඩේ යන්නේ? නෑ පුතේ මං ආවයි කියලා මේ විශේෂයෙන් මේ එක වයිවාරණ කෑම જાති එහෙම ගේන්න එපා හොඳේ. මං ආවයි කියලා මොකෝ ඉතින් ඔහෙල වෙනද කන විදියටම කමු. ඕ යන්නේ හදන්නේ කඩේ ගාව. බයික් එකට පෙට්‍රල් ගන්න සල්ලි ඕනේ. එපයි තියේ. හා එහෙනම් කමන්න. බෑන පුතා ගියා. රත්තරන් කොළු පැටියානේ. වෙන නැත්තම් පුදුමයි ඕක මම ගෙට ගතපු එක. අම්මේ සුදු ඔන්න ඔය තේටින් අවක් කොලගනි. හිටි හැඳි දෙකකුත් දාලා. අන්න අර බූරුව ගියා. මට මේ කෙහෙ ගෙඩියකුත් එක්ක. කාල් තේටින් ගබොන්. අරුණා අමු බූරුවේ බා ඌට බූරුවයි කියන තමයි කියන්නෝ. ලේලියෝ වෙලා එන කුණ්ඩවාලි ගෑනු. අපෝ අපේ එක කොහෙන් හොයාගත්තද මන් දන්නේ පොත්තේ සුද්දට රැවටිලා. මේ පේන්න. ගෙදර මේ යන්නේ වෙන වැඩවලට. පේන්නේ වෙන දේවල්. මල් ගස් අස්සේ මේ තනකොළ හැටි. කාට කියන්නේ ඉතින් මේවා. මේ පේන්න පුතාට මං අර උපන්දිනේට අරන් දීපු බෙඩ්ෂීට් එක. අවුවට කරවෙන්න. හොදලා දැම්මොත් ඒ වෙහිමමයි. ගතපු දේවල් ගතපු තැන්. අනේ මන් දන්නේ මේ කාගේ ළමයිද මන් දන්නේ. කියලා වැඩක් නැහැ මේව නම් ඉතින්. කිසි කමකට නැහැ. ගෙවල් වල ගෑනු වුණාම මෙහි මේ වැඩ කරන්නේ. ඉස්පාසුවක් නැහැ මටත් වැඩ කරලා. මම මේ කල්පනා කරේ වලා මේ මං අර ඉටි කොලේ පල්ලේ දීපු සල්ලි කොයිද කියලා. මගේ කල්පනාව නැතිකමකුත් නැහැනේ. කල්පනාවත් මට හොඳට තියෙනවා. ඉටි කොලේ පල්ලේ රුපියල් 500ක් තිබ්බා ඒක නෑ. මං දැක්ක දැන් කීප දවසක් මේ ඉටි කොලේ පල්ලේ මේ අවුස්සනවරෝ මේ කර බොරුව ටස් කරන විදියට. පුතාගෙන්වත් අහන්න ඕන ආවහම. වලාම ඉතින් පිට ගෑනු ඇවිල්ලි ඉවරවල මේවයි පල්පදියන් වෙලා ඊට පස්සේ අපිට ඉන්න තැනන්න. ලේලියෝ ඉන්න ඕන ලේලියෝ විදියට. ලේලියෝ ඉතින් දූවරු වෙන්නේ නැහැ දුවට පස්සේ මේව කරන්න බෑනු. පිට ගෑනු ඉතින් පිට ගෑනුම තමයි. උන්ට ඉතින් ගෙවල් වල දූවරු වෙන්න බෑනු. කොච්චර දැඟලුවා. තුත්තිරි වලාමේ. මම මේ කල්පනා කරේ මගේ පුතාට වෙච්ච දෙය. මේ කියාවත් හරි මගේ පුතාගේ තිබිච්ච හොඳ ගතිගුණ තේරෝම නැති වුණා. දැන් ඉතින් ඌ තේ පදේටම. අපි කියන දෙයක් කනකට ගන්නෑ. වැරද්දක් කිව්වත් ඌ ගන්න ගෑණිගේ පැත්ත. මෙහෙමත් වෙනස් කිරිල්ල. දැන් නම් මටත් හිතෙනවා අර ගල්පොත්තු මෑණියෝ කියපු කතාව ඇත්තයි කියලා. ගේ හතර කොනෙන් පස් අරන් එන්නේ කියලා මං ගියානු ගල්පොත්තු මෑණියෝ හම්බෙන්න. වලා මේ මෑණියෝ දැක්ක වගේ කිව්වේ. මගේ කොල්ල අල්ලගෙන තියෙන බඩට මක්ක හරි කන්න දීලයි කියලා. දැන් ඒක බඩේ ඇලිල්ල තියෙන කොහොල්ල ගුලියක් වගේ. දැන් ඉතින් ඌ වෙනස් කරන්න බැරිලු. ඌ ඉතින් අරන් යන්නත් බැහැනු ගල්පොත්තු මෑණියෝන්ගේ ගාට කොහොම ගෙනියා. ගෙනිච්ච නම් ඕක නැති කරගන්න තිබුණා. ලේලියෝ වෙලා එන කුණ්ඩවාලි ගෑනු
එප්පෝ. අපේ එකා කොහෙන් හොයාගත්තද මන් දන්නේ පොත්තේ සුද්දට රැවටි. ඒකට මගේ කෙල්ල ඉන්න කාලේ මේ ගෙදර දිව්‍ය භවනක් වගේ. මල් බැලු බැලු තැන. ඒකට දැන් බේතකට මල් ගහන්නේ හොයාගන්න. මං ගෙනල්ල හිටෙව්වත් ඒකට වතුර පොතක් දාන්න. ඉතින් මැරිලා යන්න. අප්පෝ මන් දන්නේ කාට කියන්නේ ඉතින් මේවා. ඉස්සර ඉතින් මේ ගෙවල් තිබුණේ මනුස්ස කටහඬවල් වලින් පිරිලම. මගේ නෑයෝ හැමතිස්සෙම මේ ගෙවල් වල පිරිලා. දැන් එන්නේ. ගෙදරට ගෙනාපු එකගේ හොඳ කමට නොයිති. එක පස් පා ගන්නෑ දැන්. අනේ මන් දන්නේ මේවා ඉතින් මතක් වෙනකොට හිතට දුක. මගේ කොළුත් වෙනස් කිව්වට ඉතින් මට අතට කීයක්වත් දෙන්නේ නැති ටික විතරනෝ. නැත්තම් ඉතින් මගේ අඩුපාඩු සේරෝම බලනෝ. ඌ ඉතින් මේ විදියට මහන්සි වෙලා පවුල නඩත්තු කරන නිසා මිසක් ඉතින් නැත්තම් මේ පවුල දැන්ටමත් විනාශයි. ඕන්න කිව්වා. ඒකටම කො ළමයි නම් 3-4 හදාගෙන. ගෙවල් දරවල් වල වැඩ බැරි වුණාට ළමයි නම් හදාගෙන. ඒ වුණාට ඉතින් ඒ ළමයිට මගේ පුතාගේ ගතිගුණ නැහැ. ඒකට මගේ දූගේ දරුවන්ට තියෙන සේරෝම ගතිගුණ මගේ ගතිගුණම. කියන්නේ ඇස්සහක් කටවහන්න ඒ දරුවෝ නම් හොඳට ඇදිලා තියෙනවා. මේ තමයි යස්ස පැටවුවේ. අනේ අම්මපේති. මේවා ඉතින් අම්මලාගෙත් වැරදිනු. කෙල්ලෝ හදනෝ මල් වගේ ගෙදර තියාගෙන. උන් ඉතින් බැඳලා ගියාට පස්සේ බැඳලා යන්නේ උන් අනාතයි. මොකෝ ඉතින් අතපය හිරි ගිහින් නෑ නෝ ගෙදර දොර වැඩක් පළක් කරන්න බෑ. අර පේන්නේ මිදුල් කැලේ වෙලා මිදුලතු ගාලනේ. දේවල් දාපු තැන්වල. කොච්චරවත් අස්කරව වැඩකුත් නෑ. අර යස්ස පැටව හතර දෙනා සේරෝම වල්කොන්. ඒ වෙතින් මුංචයන්ට උගන්නන්න එපා. අම්මලා ඉන්නේ ඒකට මයිකේල් නම් මං හොඳට හැදුවා. මලක් වගේ හැදුවේ නෑ නුවේ. මං ඈට දෑවැද්දට සේරෝම කරන් බඩු ටික ගත්තා. ෆ්‍රිජ්ද වොෂින් මැෂින්ද අර වැකියුම්ද බෙන්ඩර්ද මං සේරෝ ගත්තා. පුතාමට අරන් තියන්න සල්ලි දුන්නාම මං ඒව එකතු කරලා සීට්ටු දාලා ඉවර වෙලා මං ගත්තා සේරෝම බඩු ටික. දැන් යසාගේ හිටන්න පවුල් කනු. නැහැ නෝ කිසි ප්‍රශ්නයක්. මං ඉතින් ඔය සුමානකට සැරයක් ගිහලා වත්ත පිටිය සුද්ධ කොල්ල ඉවර වෙලා ඔය වොෂින් මැෂින් එකට රෙදි ටික දාලා හොදලා ඉවර වෙලා තියලා දීලා එනවා. රෙදි ටික නවන්න මං එනකන් ඉන්නෝ ඇගේ හුරුතල එනවා. අනේ ඉතින් සී දේවි කෙල්ල. ළමයිතුත් ඒ විදියටම. අපි එහෙමයි අපේ කෙල්ලෝ හැදුවේ. අනේ කවුද? අපිට මක්කටේ යෝ. දැන් මේ වගේ ඇතුළේ ඉඳන් අහගෙන ඉඳලා ඉවර පුතා ආපු හැටිය කනේ තියාද. මටත් ඕන කොහොමද ඒක කරගන්න තමයි. සද්ද නැතුව දැන් හිටියට. බින්කුණ්ඩි වගේ ඉඳගෙන දැන් සේරෝම ආවට පස්සේ කනේ තියලා ඉවරලා ඌව උස්සාවි. ඇවිස්සියන්කෝ මං හොඳ වැඩක් කරන්. ඌ එතකොට තමයි අම්මගේ හැටි දන්නේ. උගුර කටත් එලිලා තේලින් ගාවක් කරන් බොන්න ඕන. අනේ බුලේ ගේ හරිය එක බෙසීට් එක සරමන් නැහැනු හොඳ ඒවා. දොස්තර බෑනාව හොඳට සලකන්න එපා බුලේ. දුරනන් ඇරලා සිරිය ගෙදර ඉන්නවද දන්නේ? සිරියෝ බල්ල කයිද දන්නේ? සිරියෝ ගෙදර කරුවන් නැද්ද? කාන්ති නෙන්දේ. අම්ම නම් ගෙදර නෑනේ. සිගිතියෝ බල්ල බැඳලා. බල්ල බඳින්න තාම කවුරුත් හොයාගන්න බැරි වුණා. අනේ බෝලේ මන් දන්නේ නැහැ නෝ අම්ම ගෙදර නැත කියලා. මම මේ පොඩි හදිස්සියකට දුවගෙන ආවේ. අනේ බෝලේ දුවෙනවා කිව්වනෝ අපේ දොස්තර බෑනත් එක්ක. එන වාඩි වෙනියන් කාන්ති නැන්දේ. වාඩි වෙන්න ඕනේ නැහැ බෝලේ. අනේ බෝලේ ගේ හරිය එක බෙසීට් එක සරමන් නැහැනු හොඳ ඒවා. දොස්තර බෑනාව හොඳට සලකන්න එපා බෝලේ. ඒකයි මම මේ අම්ම ඩිංග හම්බෙන්න තකහනිය දුවගෙන අම්ම නම් එන්න ටික වෙලාවක් යාවි ඉතින්. ඒකට කමක් නෑ බා. මං දැක්කනේ උඹලා අර ඉදා බනට ආපු වෙලාවේ. අල්මාරිය පුරෝල තියෙන බෙසීට් සරන් එහෙම. සෑහෙන ගොඩක් තිබ්බනෝ. අනේ ඉතින් අපේ බෑනට කිව්වනම් අර රට ගියපු වෙලාවේ මට සේරෝම જાති ටික ගෙනත් දෙනු. මං ඉතින් කිව්වේ නැහැනු බා. මං ඉච්චර දෙයක් හිතුවේ නැහැනු. ඒක තමයි. දැන් නැන්ද මෙහෙ ආවේ? අනේ බෝලේ මට දවස් දෙකකට සරන් දෙකකුයි බෙසීට් දෙකකුයි දියන්කෝ. දෙන්න නම් පුළුවන් නැන්දේ. දොස්තර බෑනට ඇලර්ජික් වේවිද දන්නේ නෑනේ. කෝකටත් කියලා නැන්දර මිලා කලෙක්ෂන් එකට ඕඩර් එකක් දැම්මනම් හරි. අපේ අම්මත් බෙඩ් ෂීට් ඔක්කොම ඕඩර් කරේ ඒකෙන් තමයි. ඒව තමයි මෙහෙ තියෙන්නේ. නැන්දට දෙන්න නම් පුළුවන් ඉතින්. දූටත් එක්ක රෙදි ටිකක් ඕඩර් කරන්න පුළුවන් නේ.
නැන්ද ඕඩර් එකක් දාන්නකෝ එහෙනම්. දැන් ඔබට හැන්ඩ්ලූම් බෙඩ්ෂීට්, කොට්ට උර, සාරි, හොඳම වර්ගවල තුවා, ඉන්දියන් බතික් සාරි, බතික් සරම්, කාන්තා නයිට් කිට්, ෂෝට්, ටී-ෂර්ට් ඇතුළු සියලුම දෑ මිලා කලෙක්ෂන් තුලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ෂොප් එකට ඇවිත් ගන්නවා නම් තිස්ස මහාරාමයේ, තිස්ස පොලිසිය පහුවෙලා තිස්ස කිරින්ද පාර මීටර් 300ක් ආවම දකුණු පැත්තේ තමයි ෂොප් එක තියෙන්නේ. COD ක්‍රමයේ යටතේ ඕඩර් එකක් දානවා නම් පහත WhatsApp අංකය හා සම්බන්ධ වන්න. එහෙනම් බෝලේ ඉක්මන් කරලා ඕඩර් එකක් දාන්න ඕන හොඳේ. ඇත්තේ? හොඳා දීහන්කො බලන්න එහෙනම්. ඒකේ අඩුවට තියන ඕනනේ. දොස්තර බෑනේ තිතිස් හොඳට සලකන්න එපා. අම්මට කියහන්කො මං ඇවිල්ලා ගියයි කියලා. හැබැයි ඉතින් ওই වැල් වල වර්ණන තියෙනකොට ඉතින් ඕව නැති උනේ එහෙම කියන්න එපා. ගෑණිගේ පදේට මොන දැන් නටන්නේ? මම පොරොන්දම් බලලා මගේ කුළුටු කසාදයක් කොල්ල දුන්න නම් තුම්පණයක් කවදාවත් මට මෙහෙම වෙන්නේ. කවුද මේ හැන්දෑ කොරේ මේ කට්ටි? කාන්තියන? මොන නම් හොඳ නෑ ඒ තරම් ඒකගේ. තුම්පණයක්ේ මොකෝ මේ පාර බලාගෙන. කාන්තිය? අනේ බොලේ මේ පුංචි ඈ වෙනෝඩ බලු මේ බුලටි දක්කන්න හැදුවන. කරුන්ක බොලේ තියෙන්නේ. හුවන් නැහනෝ දෙන්නේ මොකෝ බොලේ මේ හැන්දෑයි. ගෙදර ඉන්න ස්පාසුවක් නැහැ අක්කේ. හිත හොඳක් ඇත්තම නැහැ. මම මෙයාව ඩිංගක් කොහෙත් එක දොඩල යන්න. ඒකොන බොලේ ඉන්නේ අපෝ තුම්පනේ අක්කේ. උහට කියන්න අපේ පොඩි එකා ගෙනාවුණු ගෑණියේ උගේ හිතුමනාපෙට. ඇත්ත දැන් ඉන්නේ උන්නම් ඒ තරම් හොඳ නෑ තමයි. මං එපා කියද්දිමයි ඕක කරගත්තේ. කොහේද? මං කිව්වා ඌට ඩිංගක් හිටහංග පොරොන්දම් බලනකන් කියලා. හිටියේ නෑ. ඒකොන වලා මේ ඌ රෑ 12ට විතර දොරට තට්ටු කරනවා. මං දොර ඇරින්නම් බලනකොට හත් දෙයියනේ කෙල්ලෙක් එක්ක මෙන්න දොර කොට. වලාමේ. අනේ ඉතින් මගේ කකුල් දෙක ගිටාර් ගහනවා. අම්මා පොබල. උකට කියන තුම්පණියක්ේ ඒකගේ මූණ දකිද්දිම මං දැනගත්ත අපේ කොළුවට ඔය කී හරියන්නේ නැතේ කිය. අනේ ඉතින් මක්ක කරන්නේ? පස්සෙන් පහු බන්දල දුන්නා ඉතින්. උහෙට කියන තුම්පණියක්ේ හිතට හරි දුකයි. දැන් ඌ මගේ කොළු නෙමෙයි. අරකි වෙනස් කරන් ඉන්නේ. දැන් ඌ තඹ සතේකට මං කියන දෙයක් අහන්නේ. ගෑණිගේ පදේට මොන දැන් නටන්නේ? මං පොරොන්දම් බලලා මගේ කුළුටු කසාදයක් කොල්ල දුන්න නම් තුම්පණියක කවදාවත් මට මෙහෙම වෙන්නේ. උන් දෙන්න ගෙදර නැති අතරේ මං කාම්බරේට පැනලා කේන්දර කොපි දෙක ගත්තා හොඳේ. අරගෙන ගිහිල්ලි වල බැලුවනෝ. අල්විස් කපුවට කියලා. අනේ කිසිම ගැළපීමක් නැහැනු. ඉතින් මක්ක කරන්නේ? අපරාධයක් මයි කොළුව විහිං විනාශ වුණේ විහි. ඒ කියුණාට හොඳේ කීවලේ. හැබැයි බොලේ කාන්තිය මාටක තරහන්නේ කම එහෙම කියලා හොඳේ. උඹට තිබුණේ බොලේ කොළුගේ ලේලිගේ කේන්දර දෙක අරන් යන්නේ නේ. උඹගේ ලේලිගේ කේන්දරේ අරන් ගිහිල්ලිරේල ගැලපෙනවද කියලා බැලුවනම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. මං ඔන්න 탁කෙටම කිව්වා. අනේ තුම්පණයක්ේ මං උඹට කිව්වයි කියලා හිතාගනින් හොඳේ. හිත සැනසෙන්න උඹත් එක ඩිංගක් කතා කරන්න ආවම උඹ එනෝ මෙතන මට hinaවෙන්. වලා මේ ඔය යන්නේ. අර උලටි ඩොක්කාලේ යන්න. ඇත්ත කිව්වහම කාට උනත් අඩ වෙනෝනේ. බැසරි ජනවා පාර බලන්දලා අපාරි ආගියවාරි මල්ව මල් පිරිලා හමුවීම වෙන්වීම ලෝකෙ හැටි හැම බවය අපි මෙම හමුවන්නැති අපේ වැරදි නුදුරේදි සසරේ හැටි හැම සතුට කෙලවරම දුකෙකුත් ඇති හදේ උතුරන විරහ වේදන දරාගන්න දුමා කෙසේ හිතට දැනෙන මේ ලතැවුල් විඳගන්න ඔබේ නමින් ජීවිතයේ කැඩිනකෝ තරිඳු
සනසින්නම් උයානමින් ඉස්සර බැඳීපෙම තිස්සෙම හද තුළ මැවි මැවිරින්දනවා ඇත්දක වස්සන කඩුලැලී දුටුවම ඔබ මට හිනේනවා ටෙන් 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 ටෙනෙන් ටෙන් ටෙන නෙන 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 නෙන